ආයුබෝවන්. අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ ත්‍රිමාන වැඩසටහන ආරම්භ කරන්න. අද ත්‍රිමාන වැඩසටහන ඔස්සේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකික දරු දැරියන් වෙනුවෙන් විශේෂ සේවයක් කරන ආයතනයක් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අද දවසේ අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ආයතනය තමයි Educate ලංකා. ඇමරිකාවේ වොෂින්ටන් නුවර පදනම් කරගනිමින් ක්‍රියාත්මක වෙන ශ්‍රී ලාංකික ලාභ නොලබන සංවිධානයක් විදිහට තමයි මේක ඇමරිකාවේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. එතකොට මෙහි ආරම්භක සභාපතිවරයා වගේම මෙහි නිර්මාතෘවරයා වන්නේ මංජුල දිසානායක. ඉතින් අද ලංකාවට ඇවිල්ලා ඉන්නවා මේ දවස්වල. ඉතින් අපි මංජුලට ආරාධනය කරුවා අපේ වැඩසටහනට එකතු වෙලා මේ Educate ලංකා පිළිබඳව අපි පොඩ්ඩක් දැනුවත් කරන්න කියලා ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් ආරත්. මංජුල අපි මුලින්ම දැනගන්න කැමති මට අපි කලින් වැඩසටහනක් දාල වශයෙන් Educate ලංකා පිළිබඳව කතා බහ කළා. මෙහි ආරම්භය පිළිබඳව නැවත වතාවක් පොඩ්ඩක් මතක් කරගන්නත් එක්ක අපිට කියනොද Educate ලංකා මොකද්ද කොහොමද මේක ආරම්භ වුනේ කියලා. ෂුවර් බොහොම ස්තුතියි මාව මෙතන ගෙනාවට. මම ඇත්තටම ඉපදුනේ ලංකාවේ නුවර. මම ට්‍රිනිටි කොලෙජ් එකට ගියේ. මම A level කරලා මට අවස්ථාව හම්බුණා ඇමරිකාවේ මගේ higher education කරන්න යන්න. මම එහාට ගිහලා අවුරුදු 4කට පස්සේ ඩිග්‍රී අරගෙන මම ෆයිනෑන්ස් බැංකින් වල තමයි වැඩ කරන්න ගියේ. ජොබ් එක පටන් ගන්න කාලේ තමයි සුනාමි එක උනේ ලංකාවේ 2004 දෙසැම්බර් වල. එතකොට අත්‍තරම මගෙත් එක්ක තව මගේ යාළුවෝ කීප දෙනෙක් හිටියා රෂාන් අමින්ත කියලා මගේ රූම්මේට් ලංකාවේ කෙනෙක් එයාත් එහි ඉගෙන ගන්න ගියපු කෙනෙක්. අපි දැන් එකතු වෙලා ඒ සුනාමි එකෙන් විපත් වුණ කට්ටියට ගමක ඉස්කෝල හදන්න අපි මිලියන රුපියල් මිලියන 2ක් හොයලා එව්වා. අපි ඒ අවස්ථාවල ඇත්තටම ගොඩක් ලංකාවේ ඉන්න තරුණ පිරිසවල් සහායක දැක්වුවා. ඉතින් අපිට ඒකෙන් පස්සේ හිතුණා අපිට ඇත්තට මෙහි ඉඳන් ලොකු දෙයක් කරන්න පුළුවන් ලංකාව වෙනුවෙන් කියලා. මොකද අපි ඒ මාස 6ක් ඇතුළත අපි හේපු මුදල සහ අපි ඔක්කොමලා එකතු වෙලා වැඩ කරපු එකෙන් අපිට හිතුණා ඇත්තටම තව දුරටත් ලංකාවට උදව් කරන්න පුළුවන්. ඉතින් ඒක ඒ අරමුණ යටතේ තමයි Educate ලංකා ආයතනය අපි පටන් ගත්තේ. Educate ලංකා කියන එකේ අයිඩියා එක ආවේ ඇත්තටම අපි දන්නා අධ්‍යාපනය බොහොම වැදගත්. ඉතින් අපිටත් හම්බුණා ගොඩක් අවස්ථා ඇත්තටම අපේ higher education නැත්නම් උසස් අධ්‍යාපනය කන්ටිනියු කරගන්න අපිට වාසනාව තිබ්බා. ඒනට අපි දැනගෙන හිටියා ඒ වගේ අවස්ථාවල් ලැබෙන්නේ නැති ගොඩක් අපේ සහෝදර සහෝදරයන් ඉන්නවා ලංකාවේ. හේතුව වශයෙන් ගොඩක් වෙලාවට ඒක ආර්ථික ගැටලු නිසා. ඉතින් අපිට හිතුණා අපේ සුළු මුදලක් එහෙ අපිට සුළු ඩොලර් ගාණකින් මෙහි ඒ දක්ෂතා තියෙන ආර්ථික අතින් ගැටලු තියෙන ළමයින්ට දෙන්න පුළුවන් ශිෂ්‍යත්වයක් විදියට ඒක ගොඩක් දුරට යයි කියලා ඒ ළමයාගේ ජීවිතය. ඉතින් ඒ අරමුණ ඇතුළත තමයි අපි මේක පටන් ගත්තේ. අපි හැබැයි හිතුවා මේක කරන්න අපිට අලුත් විදිහක් හොයන්න ඕනේ කියලා. ඒතකොට තමයි අපි කතා වුණේ මේක අන්තර්ජාලය හරහා වෙබ් අඩවියක් කරහා කළොත් අපිට වොෂින්ටන් වල ඉන්න අපි විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න ඕන එක්කෙනෙක්ව සම්බන්ධ කරන්න පුළුවන් අපේ ළමයි එක කියලා. එයාට තමයි අපි Educate ලංකා කියන ආයතනය සහ වෙබ්සයිට් එක හරහා තමයි අපි ඇත්තටම අපේ ක්‍රියාකාරකම් ඔක්කොම වෙන්නේ. ඒ කියන්නේ අවශ්‍ය මේ ෆන්ඩ්ස් එහෙම නැත්නම් මූල්‍ය මේ අරමුදල් රැස් කර ගැනීම මේ වෙබ් අඩවිය හරහා තමයි මූලිකවම ක්‍රියාත්මක වෙන්නේ. ඔව් අපේ ඇත්තටම ඒ මොඩල් එක ගොඩක් යුනික් කියන්න පුළුවන්. මොකද අපි ඇත්තටම ලංකාවේ අපේ ලියසන්ස් වොලන්ටියර්ස්ලා ඉන්නවා ගම්වල. ඉස්කෝල හරහා අපේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක හරහා අපි ළමයිව තෝරගන්නවා. අපි ළමයි තෝරගන්නේ ඇත්තටම දිලිඳු බව මත පමණක් නෙවෙයි. හැබැයි අධ්‍යාපනය සඳහා දක්ෂ අනාගතයේ නායකත්වයක් දරන්න පුළුවන් හොඳටම දක්ෂ ළමයි තමයි අපි තෝරගන්නේ දිලිඳු පවුල් වලින්. ඒකල අපි ඒගොල්ලන්ව අපේ වෙබ් අඩවිය හරහා ඒගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක දාපුවාම ලෝගින් ඕන එක්කෙනෙක්ට ඒගොල්ලන් කතාව බලලා ඒගොල්ලන් මොනවද ඉගෙන ගන්න කියලා බලලා ඒගොල්ලන් අනාගතේ මොනවද කරන්න ඕනේ කියලා බලලා ඒගොල්ලන්ට ඒ ශිෂ්‍යත්ව ලබා දෙන්න ස්පොන්සර් කරන්න පුළුවන්. කොහොමද එතකොට මේ ළමයි තෝරගන්නේ මේ ඔයගොල්ලන් මොකද්ද පදනම කොයි විදිහටද මේගොල්ලන්ට මේ උදව් කරන්න ඕන කියලා හිතන්නේ කොහොමද ඒක වෙන්නේ? අපි ඇත්තටම මම කලින් කිව්වා වගේ දෙකක් බලනවා ක්‍රයිටීරියාස්. එකක් තමයි ආර්ථික වශයෙන් දුෂ්කරතා තියෙන පවුල්වල අපි ඒගොල්ලන්ගේ ඉන්කම් ලෙවල් එක බලනවා. අනිත් එක තමයි අධ්‍යාපනය අතින් දැනට දක්ෂතා දක්වලා තියෙන සහ අනාගතයේදී අත්‍තරම දක්ෂතා දක්වන්න පුළුවන් කියන ළමයිව තමයි තෝරගන්නේ. අපිත් ඒක තෝරගන්න ගොඩක් අමාරු දෙයක්. ඉතින් අපි මේ අවුරුදු ගාන ඇතුළත ඇත්තටම ඇප්ලිකේෂන් එකක් හදලා තියෙනවා. අපිට පුළුවන් තරම් විස්තර ළමයින්ගෙන් අරගෙන ඒ ගැන අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් අපි ඒගොල්ලන්ගේ
test scores and marks බලනවා. Teachers ලගෙන් principals ලගේ recommendation letters බලනවා. ඒ වගේම අපි අත්තටම ළමයාගෙන් බලනවා කියන්න කියලා අනාගතයේදී කොහොමද මොනවද කරන්න ඕනේ? කොහොමද කරන්නේ? ඇයි ශිෂ්‍යත්වයක් යන්න ඕනේ? ඒ ශිෂ්‍යත්වයෙන් කොහොමද එයා උපරිම ප්‍රයෝජන අරගෙන ආපහු එයාගේ සමාජයට සහ රටට සේවයක් කරන්න කියලා. ඒක තමයි අපි ගොඩක් අත්තරම් බලන්නේ. මොකද අපි මේක කරන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ කරන්නේ. ළමයාගේ ජීවිතය සඳහා. ඉතින් අපිට ඕනේ අත්තර මේ ළමයා ප්‍රයෝජන අරගෙන ආපහු රටට හා සමාජයට දායකත්වය ලබා දෙන්න. ඒක තමයි අපේ අරමුණ. ඉතින් අපේ ඇප්ලිකේෂන් එක මගින් ඒක ඔක්කොම අපි හොයාගන්නවා. දැන් මංජුල ඕගලන් ක්‍රියාත්මක වෙන්නේ වොෂින්ටන් නුවර සිට. වොෂින්ටන් ඉඳගෙන ලංකාවේ මේ ළමයි තෝරන්නේ කොහොමද? මොකද්ද මේ කොහොමද මේ? ඔව් මම කලින් කිව්වා වගේ අපේ ඇත්තටම ඉන්නවා ස්විච්චාවෙන් වැඩ කරන volunteer liaisonsලා කියලා. ඒගොල්ලන් ඇත්තටම රිටයර් වෙච්ච ටීචර්ස්ලා වෙන්න පුළුවන්, ප්‍රින්සිපල්ස්ලා වෙන්න පුළුවන්. ඒ ගම්වල කමියුනිටිස් වල ඉන්න නායකත්වයේ තියෙන ඒ කියන්නේ ඒගොල්ලන් හොඳට ඒ කමියුනිටි ගැන අවබෝධයක් තියෙන පුද්ගලයන් අපි සම්බන්ධ කරන් ඉන්නවා අපේ ලියේසන් ඔෆිසර්ස්ලා විදියට. ඉතින් ඒගොල්ලන් තමයි අතරම ගොඩක් අවබෝධයක් තියෙන්නේ ගම් මට්ටමින් කවුද මේ ළමයි කියන එක. ඉතින් අපි ඒගොල්ලන්ගෙන් යැපෙනවා අතරම අපේ ඇප්ලිකේෂන් එක හරි ළමයිට දීලා ප්‍රොසෙස් කරන්න කියලා. අපි තමයි අන්තිම තීරණය ගන්නෙ. හැබැයි ඒගොල්ලන්ට අපි හිතනවා අපි එහි ඉඳන් කරනවට වඩා ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා කියලා ඇත්තටම කාටද මේ ශිෂ්‍යත්වය වඩාත් සුදුසු කියන එක. ඉතින් ඒගොල්ලන් ඒ තොර දෙන ඇප්ලිකේෂන්ස් වලින් අපි අන්තිමට තෝරනවා කාටද දෙන්නේ කියන එක. දැන් මේක අපි වැඩසටහන නරඹනකොට අපිට පහුගිය වතාවේ තුනේ මේ කොහොමද මේකට එන්නේ? කොහොමද අපි මේ ආධාර ලබා ගන්නේ කියන ප්‍රශ්නේ අපෙන් අහනවා. ඒ නිසා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. එඩියුකේට් ලංකා හරහා මේ ස්පොන්සර් කරන්න කොහොමද කෙනෙක් ඇතුල් වෙන්නේ මේ ඔෆිසර් කෙනෙක් හරහාම එන්න ඕනද ඕගොල්ලන්ගේ නැත්නම් වෙනින් ක්‍රමයක් තියෙනවද මොකක්ද? අපේ ඇත්තටම දැන් අවුරුදු 6ක තිස්සේ කරගෙන යන දෙයක්. දැන් ළමයි 600කට වඩා අපි ශිෂ්‍යත්ව ලබා දීලා තියෙනවා. හැම ළමයටම අවුරුදු 5ක් විතර on average අපි ෆන් කරනවා. ළමයි දැන් අතරම අපිට directly apply කරනවා. ඒ කියන්නේ direct application එක අපේ website එකේ නෑ. මොකද අපි හැම වෙලේම ළමයෙක්ව ගන්නේ liaison කෙනෙක්ව හරහා. හැබැයි ළමයෙක්ට අපිට directly email කරන්න පුළුවන් website එකෙන් ගිහිල්ලා contact us එකට ගිහිල්ලා අපිට ළමෙක් email එකක් කරන්න පුළුවන්. අපි එහෙම කරාට පස්සේ අපි ළමයන්ගෙන් විස්තර ටිකක් අහලා කොයි ප්‍රදේශයේද ඉන්නේ මොනවද කරන්න කියලා බලලා අපේ මේ ප්‍රදේශයේ ඉන්න liaison කෙනෙක්ට connect කරනවා. අපි ඇත්තටම ළමයි දැන් ලංකා පුරාම ඉන්නවා. හැම ප්‍රාන්තයෙන්ම හැම දිස්ත්‍රික්කෙම. ඉතින් අපේ ලියසන්ලත් ඉන්නවා ඇත්තටම තව වැඩි කරන්න ගොඩක් අවස්ථාව තියෙනවා. එනකොට අපි බලනවා ළමයට ළඟම ඉන්න ලියසන් කවුද කියලා අපි ඒගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා ඊට පස්සේ ඇප්ලිකේෂන් එක කන්ඩක්ට් කරනවා. දැන් ලංකාවේ දිස්ත්‍රික්ක කීයක් පුරා ක්‍රියාත්මක කරනවද හැමතැනම? 24ම තියෙනවා. ළමයි ඉන්නවා 24ම ඇත්තටම අපේ ලියසන්ලා නැහැ 24ම. ඒ වුණාට දැන් නුවර දිස්ත්‍රික්කයකට වෙන එකකට යන්න පුළුවන්. ළමයි සමහරකට අනුරාධපුරේ ඉඳන් නුවර එන අවස්ථාවක් තියෙනවා. මේ ක්‍රියාවලිය හරහා දරුවන් නැත්තම් විශ්වවිද්‍යාල සිසුන් කී දෙනෙකුට ඔක්කොම පොදුවේ ගත්තොත් කොච්චරක් උදව් කරලා තියෙනවද? 600කට උදව් කරලා තියෙනවා. දැනට අපේ ඉන්න 350ක් විතර. ඒ 600ට අමතරව තව 350ක් උදව් කරනවා. 600ත් එක්ක 350ක් අපේ ග්‍රැජුවේට්ලා ගිහිල්ලා 200ක් විතර ඉන්නවා. ගොඩක් කට්ටිය විශ්වවිද්‍යාලය අවසන් කරලා ඩොක්ටර්ස්ලා වුණ කට්ටිය ඉන්නවා, ලෝයර්ස්ලා වුණ කට්ටිය ඉන්නවා. අනිත් ඒගොල්ලන්ට ටෙක්නිකල් පැත්තෙන් ගිහිල්ලා රැකියාව වලට ගියපු කට්ටිය ඉන්නවා. ඒ වගේම අපි දැන් කෝටි 3ක විතර ශිෂ්‍යත්ව ලබා දීලා තියෙනවා දැනට. මේ අපේ ආයතන මේ මොඩල් එක හරහා රුපියල් කෝටි 3ක. අපි ඇත්තටම දැන් දකින්න දෙයක් තමයි අපේ දැන් හිටපු ළමයි ගොඩක් ග්‍රැජුවේට් වෙන කාලේ ඇවිල්ලා පටන් ගත්ත කට්ටිය. ඉතින් දැන් අපි ඇත්තටම කරන දෙයක් තමයි කොහොමද ඒගොල්ලන්ගේ ඊළඟ ප්‍රශ්නේ එන්නේ රැකියාවක් ලබා ගන්න කොහොමද? ඩොක්ටර් කෙනෙක් වුණ නැති කෙනෙක්, ඉංජිනේර කෙනෙක් වුණ නැති කෙනෙක් කොහොමද රැකියාව ලබා ගන්න අනිත් තියෙන අවස්ථාවන් සඳහා. ඉතින් අපි දැන් ඇත්තටම ලංකාවේ ප්‍රයිවට් සෙක්ටර් එකත් නැත්නම් එම්ප්ලොයර්ස් අත් එක්ක එකතු වෙලා බලනවා කොහොමද අපි මේගොල්ලන් අපේ ළමයි මොකද අපේ ළමයි අපි තෝරන් ඉන්නේ දක්ෂම කට්ටිය. ඒගොල්ලන් දිලිඳු පවුල් වලින් එන කට්ටිය. ඒගොල්ලන්ට ගොඩක් දක්ෂතා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට කොහොමද මේ අවස්ථාව ලබා දෙන්නේ කියලා. මොකද අපේ ඇත්තටම තියෙන ප්‍රශ්නයක් තමයි අධ්‍යාපනික කොච්චර සුදුසු වුණත් ප්‍රායෝගික පැත්ත මදි. ඉතින් එහෙම වුණාම රැකියාව ගන්න අමාරුයි. අපි දැන් බලනවා කොහොමද ඒ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. අපේ ළමයිගේ පමණ නෙවෙයි අතරම ලංකාවේ අපේ 600ට අමතරව හරි අපේ එඩියුකේට් ලංකා ළමයි අමතරව ළමයි හැම එක්කනටම කොහොමද අපි මේ ප්‍රායෝගික ස්කිල්ස් නැත්නම් රැකියාව ලබා ගන්න පහසුකම් ලබා දෙන්නේ කොහොමද අපේ අධ්‍යාපන පන්තියේ හම්බෙන්නේ නැති ප්‍රායෝගික දැනුම කොහොමද ලබා දෙන්නේ කියන එක. දැන් මෙතනින් එහා ගිහිල්ලා අපි තුමු විදේශ ශිෂ්‍යත්වයන් ලබා ගැනීම එහෙම නැත්නම් විදේශ අධ්‍යාපනයක් ලබා ගැනීම දක්වා යනවා නම් ඒ සඳහාත් මොන හරි
අපේ දැනට නම් එහෙම නෑ. මොකද අපේ දැන් තියෙන මේ ශිෂ්‍යත්ව ප්‍රමාණය මදි එකට. ඒ කියන්නේ විදේශ යනවා නම් ඒකට ලොකු ගණක් යනවා. එහෙම දෙන අනිත් ආයතන මම දන්න දේවල් තියෙනවා. සමහර විට විදේශ යුනිවර්සිටිස් වලින්ම සමහර විට ශිෂ්‍යත්ව ලබා දෙන ගොඩක් වෙලාවට. අපි දැනට එහෙම නෑ. අපි එහෙම කට්ටියට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. එනකට දැනට එහෙම එකක් නෑ. රැකියාවන් ලබා දීම ලංකාවේ ආයතනවල රැකියාවන් ලබා දෙන්න සාකච්ඡා කරලා තියෙන්නේ නැත්නම්? ලංකාවේ ආයතනවල. ලංකාවේ ඇත්තටම ප්‍රයිවට් සෙක්ටර් එකේ ගොඩක් ඒ කියන්නේ ඔයගොල්ලන් එක්ක මොන හරි MOU එකක් සයින් කරලා තියෙනවා. අපි මේ දවස්වල ඇත්තටම කතා කරගෙන යනවා. මම මේ ලංකාවට මේ සැරේ ආවෙත් ඒකට ගොඩක් සාර්ථකයි. මොකද ඒගොල්ලන්ටත් අවශ්‍ය දක්ෂ ළමයිව තෝරගන්න කමියුනිටි කියන්නේ කොළඹ පිට ඒගොල්ලන් කොහොමද ගෙන්නන්නේ කියන එක. අනිත් ප්‍රශ්නේ තමයි ඒ ප්‍රායෝගික ස්කිල්ස් පැත්ත කොහොමද ඇඩ්‍රස් කරන්න කියලා. මොකද ගොඩක් කට්ටිය එම්ප්ලොයර්ස්ලා ප්‍රයිවට් සෙක්ටර් කියමු දෙයක් තමයි ඒගොල්ලන්ට ගොඩක් ට්‍රේනින් දෙන්න ඕනේ ළමයිට. ඉතින් ඒකට ගොඩක් ඒගොල්ලන් කාලයක් වැය වෙනවා, මුදලුත් වැය වෙනවා. අපිට ඒ දැනුම කලින් ඒගොල්ලන් ඇප්ලයි කරන්න කලින් දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ගොඩාක් පහසු වෙනවා. ඒගොල්ලන් හය කරන එක්කෙනෙක්ව ටක් ගාලා වැඩට දාලා ඊට පස්සේ ඒගොල්ලන්ට එතනින් උඩට යන්න ඒ රැකියාවෙන්ම. දැන් මේ අවුරුදු 7 තුල අපි කතා කළොත් එහෙම එඩියුකේට් ලංකා ගැන දැන් කතා කළොත් පොඩ්ඩක් ප්‍රධාන මේ ජාත්‍යන්තරව ඔබලාව අගයීමට ලක් වුණු අවස්ථාවන් තියෙනවද? කොහොමද මොකද්ද? ඔව් ඇත්තටම ගොඩක් එහෙම හම්බෙච්ච දේවල් තියෙනවා. UN එක මාර්ගයෙන් ඇමරිකාවේ ගොඩක් කම්පිටිෂන්ස් අපි දෙන්නලා තියෙනවා. අපි ඇත්තටම මේක අවුරුදු කීපයකට කලින් අපි දැන් මම කිව්වා වගේ කලින් මම බැංකින් වල තමයි වැඩ කරේ. අවුරුදු 5ක් ඊට පස්සේ මම මගේ මාස්ටර්ස් එක කරන්න ගිහිල්ලා මම social entrepreneurship and international development තමයි ඉගෙන ගත්තේ. ඒක එක හේතුවක් වුණේ මට ඕන වුණා එඩියුකේට් ලංකා එක ඉස්සරහට කරගෙන යන්න. මට අවශ්‍ය දැනුම ලබා ගන්න තමයි මම මාස්ටර්ස් එකට ගියේ. මම ඒක ඇතුළත අපේ ඉන්ටර්නැෂනල් කම්පිටිෂන්ස් කියන්නේ හාවර්ඩ් එකේ MIT එකේ තියෙන බිස්නස් ප්ලෑන් කම්පිටිෂන්ස් තියෙනවා. ඒවට අපි සහභාගී වෙලා අපි ඇත්තටම සමහර එකේ ප්‍රයිසස් දෙන්න. අපි අන්තිම තත්ත්වයට ආවා කියන්නේ ලෝකෙ තියෙන අනිත් කට්ටියත් එක්ක කම්පීට් කරලා මේ අපේ තියෙන මොඩල් එක රෙකග්නයිස් වුණා එහෙම. ඊට අමතරව ඊට පස්සේ අපිට ළඟදී හම්බුණා ඇමරිකන් එක්ස්ප්‍රෙස් එකෙන් අශෝකා කියන එතන තිබ්බ කම්පිටිෂන් එකකින් top 15 social innovative ideas කියලා අපිව තෝරගත්තා. Ignite Good කියන කම්පිටිෂන් එකකින් අපි top 10 social business idea එකක් කියලා තේරුණා. UN එකෙන් අපිට රෙකග්නයිස් කරා. මේ ළඟදී අතරම මාව නම් කරලා තිබ්බා diplomatic career කියන මැගසින් එකෙන් top 99 under 33 foreign policy leader කෙනෙක් විදියට. ඒක ස්පෙෂලි අපේ එඩියුකේට් ලංකා හරහා කොහොමද ඇමරිකාවේ ලංකාවේ රිලේෂන්ස් දියුණු වෙන්නේ කියන මේක යටතේ. මොකද අපේ ආයතන හරහා අපි ඇත්තටම ගොඩක් කට්ටිය ඉන්නේ ඇමරිකාවේ. අපේ වැඩ වෙන්නේ ලංකාවේ. ඉතින් ඇත්තටම ලංකාවේ පමණක් කට්ටිය නෙමෙයි ඇමරිකන්ස්ලා වුණත් කොහොමද ලංකාවට සහයෝගය ලබා දෙන්නේ කියලා අපේ හරහා. අනිත් දේ තමයි අපේ ඉන්න ලංකාවේ කට්ටිය කොහොමද ආපහු රට වෙනුවෙන් සේවයක් කරන්න කියන එක ගොඩක් කට්ටිය කරන අපේ හරහා මේ ළමෙක්ව ෆන් කරන එක හරහා. සංවිධාන එක්ක සම්බන්ධකම් තියනවද? ක්ලින්ටන් ෆවුන්ඩේෂන් එක ඇත්තටම අපි ඉන්නවා. අපිව තෝරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ youth organisation එකක් විදිහට recognize කරලා. ඒ වගේම අපේ commitment එකක් තියෙනවා. ක්ලින්ටන් ෆවුන්ඩේෂන් එක හරහා ඒ කියන්නේ අපි ළමයි මෙච්චරකට අපේ මොඩල් එක හරහා උදව් කරලා මෙච්චර ගානකට ඒ කියන්නේ එහෙම ගෝල් එකක් තියෙනවා අපේ 2015 වෙද්දී. දැන් අපේ ගෝල් එක 2014 තමයි ළමයි 1000කට ශිෂ්‍යත්ව ලබා දෙන එක. ඉතින් ඒ ආයතන හරහා ඇත්තටම අපිට සහයෝගය ලැබෙනවා recognition වලට අමතරව අපිට හම්බ වෙනවා networking වලට ගොඩක් වැදගත්. ඒ කියන්නේ අනිත් අපි කරන ක්‍රියාවලට කොහොමද අනිත් ආයතන සහයෝගය ලබා දෙන්නේ කියන එක අපිට දැනගන්න හම්බ වෙනවා මේ වගේ දේවල් හරහා. ඉතින් එහෙම partnerships ගොඩක් අපි build කරගෙන යනවා. ඇත්තටම දැන් ලංකාවේ එකක් තමයි මම කිව්වා වගේ private sector එකත් එක්ක කරන partnerships වලට අමතරව අපි බලනවා දැන් තමයි mentoring කියන එක ගොඩක් වැදගත්. ඒ කියන්නේ අපි දැන් දැකපු දෙයක් තමයි අපේ ළමයිට ගොඩක් වෙලාවට අවබෝධයක් නැහැ. ඒගොල්ලන්ට හම්බෙන්නේ නැහැ chance එකක් ඉදිරියට මොනවද කරන්න කියන එක. ඒ කියන්නේ O level වලට පස්සේ ඒගොල්ලන්ගේ ටීචර් කෙනෙක් හරි දෙමව්පිය කෙනෙක් හින්දා A level subject එකක් තෝරගන්න පුළුවන්.
හැබැයි ගොඩක් ලොකු අරමුණක් නැහැ ගොඩක් දෙනෙක්ට ඊට පස්සේ මොනවද කරන්නේ ඇයි එයා මේ සබ්ජෙක්ට් එක තෝරගත්තේ කියන එක ඒ ලෙවල් ඉවරනාට පස්සේ ගොඩක් කටට අවබෝධයක් නැහැ යුනිවර්සිටි යන්න බැරි වුණොත් මොනවද කරන්න කියන එක ඉතින් ඒවට ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් තමයි මෙන්ටරින් කියන එක ගයිඩන්ස් ඉතින් අපි දැන් ප්‍රෝග්‍රෑම්ස් කරගෙන යනවා කොහොමද ඒව ලබා දෙන්නේ ඒවට ලබා දෙන්න පුළුවන් සමහර විට කම්පැනි සරහා ඒගොල්ලෝ වැඩ කරන එම්ප්ලොයිස් වලට පුළුවන් ගිහිල්ලා කතා කරන්න පොඩි අයට අපි මේ ජොබ්ස් වලට ආවේ මේ තත්ත්වේ ඉඳලා ඕගොල්ලන්ට පුළුවන් මේ දෙ කරොත් ඕගොල්ලන්ට මේ තැනට එන්න පුළුවන්. ඒක දැනගන්න එක ගොඩක් වැදගත්. තව කෙනෙක් දිහා බලලා රෝල් මොඩල් එකක් විදිහට බලලා මෙන්ටර් කෙනෙක් විදිහට බලලා එතකොට ළමයාට පුළුවන් මට ඕනේ මෙතෙන් එන්න. එයා දන්නවා මොනවද කරන්න ඕනේ එතෙන් එන්න කියන එක. ඒක මම හිතන්නේ ගොඩක් වැදගත් අපේ ස්කෝලර්ෂිප්ස් වලට අමතරව ඒ දෙත් ලබා දෙන එක. right මට කියන්න දැන් මේ වෙනකොට දැන් ඇවිල්ලා තියෙනවා ගමනක්. මෙතනින් එහා ඉදිරිය කොයි විදිහටද සැලසුම් කරලා තියෙන අලුත් ව්‍යාපෘති මොන හරි තියෙනවද මෙතනින් එහා මේ අපි වෙබ් අඩවිය දකින දේවල් වලට එහා දේවල් මොන හරි තව තියෙනවද? ඇත්තටම කීපයක් තියෙනවා. එකක් තමයි එම්ප්ලොයිමන්ට් පැත්ත බලන එක. රැකියාවල් කොහොමද කනෙක්ට් කරන කියන එක. ස්කිල්ස් පැත්ත. ඒ කියන්නේ ඒක තමයි ලොකු අඩුවක් විදිහට දැකන්නේ දැන් ලංකාවේ. ඉතින් ඒ පැත්ත අපි දිනු කරන්න බලනවා. මොකද අපිට ඒක කරන්න පුළුවන් වුණොත් අත්තරම අපිට අපේ මොඩල් එක තව ගොඩක් දෙනෙක්ට කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව අපි දැන් ඇත්තටම දකින දෙයක් තමයි ලංකාවේ ඉන්න වෙනත් රටවල වල ඉන්න ලංකාවේ අය ඕමනාවක් තියෙනවා අපි කරන දේ ඒගොල්ලන්ගේ රටේ ඉඳන් කරන්න. ඉතින් අපිට දැන් ඕස්ට්‍රේලියාවෙන් එංගලන්තයෙන් මගේ යාළුවෝ සහ අපේ අඳුරන්නේ නැති කට්ටිය වුණත් අපිට ඊමේල් කරලා කියනවා අපි කොහොමද අපි දායකත්වය ලබා දෙන්නේ කියලා. එහෙනම් අපි කරන්න හදන දේක් තමයි ඒගොල්ලන්ටත් එඩියුකේට් ලංකා චැප්ටර් එකක් ඒගොල්ලන්ගේ රටේ ඉඳගෙන ඒගොල්ලන්ගේ නගරයක ඉඳගෙන අපි කරන දේ වොෂින්ටන් වල ඒගොල්ලන්ට එහෙනම් කරන්න පුළුවන්. ඉතින් ඒ සිස්ටම් එක ඔක්කොම හදාගෙන අපි අලුත් වෙබ්සයිට් අඩවියකුත් හදාගෙන එන්නේ. ඒක ඔක්කොම ඒකෙන් ප්‍රධාන මේකෙම ඒගොල්ලන්ට පිටුවක් චැප්ටර් එකක් පරිච්ඡේදයක් පිටුවක් සහ ඒකට දැන් අපි ගොඩක් Facebook අනිත් ඒ වගේ දේවල් හරහා උනත් ඒගොල්ලන් කනෙක්ට් කරවන්න පුළුවන්. අපිට එහෙම වුණොත් අපිට අත්‍තරම මේක ඉදිරියට ගෙනියන්න ඉක්මන් විදිහට ඉදිරියට ගෙනියන්න පුළුවන්. මොකද ඒ රිසෝසස් ඔක්කොම එකතු වුණොත් එහෙම අපිට ගොඩක් ශක්තිමත් වෙන්න පුළුවන්. මට කියන්න දැන් ඔබ කිව්වා දැන් මේ අවුරුදු 7කට කලින් පටන් ගත්ත ගමනේ දැන් ගොඩක් දෙනෙක් ග්‍රැජුවේට් වෙලා විශ්වවිද්‍යාලයෙන් වෙලා උපාධි ලබාගෙන රැකියාවන් වල ගිහිල්ලා තියෙනවා. මේ අය මෙහෙම උඩට ආපු අය නැවත වතාවක් මේ එඩියුකේට් ලංකා එක්ක සම්බන්ධ වෙලා උදව් කරන මට්ටමේද ඉන්නේ නැත්නම් සමහර අය ඒක අමතක කරලා ගිහිල්ලා තියෙනවද? මොකද්ද මේකේ තත්ත්වය? අපේ ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. අපේ ඇප්ලිකේෂන් එකේම තියෙන දෙයක් තමයි අන්තිම ප්‍රශ්නේ ඒගොල්ලන් කොහොමද ආපහු සමාජයට දායකත්වය ලබා දෙන්නේ කියන එක. අපි ඒක ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ අපි පටන් ගත්ත දවසේ ඉඳන්ම ඒගොල්ලන්ට කියලා දෙන්න මේක ඒගොල්ලන්ට අරගෙන යන්න දෙන දෙයක් නෑ. අපි ඒගොල්ලන්ගේ සල්ලි ආපහු ඉල්ලන්නේ නෑ. ඒ වුණාට ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. ආපහු ආයතනයට සහ තව ළමයින්ට හෝ සමාජයට දායකත්වය ලබා දෙන්න. ඉතින් ඒගොල්ලන්ට ක්‍රම ගොඩක් තියෙනවා ඒක කරන්න පුළුවන්. අපිට ඇත්තටම දැන් ඉන්න ග්‍රැජුවේට් වෙන කට්ටිය රස්සාවට යන්න කලින් ඒගොල්ලන් කැමති තව ළමයෙක්ට එයාට ස්පොන්සර් කෙනෙක් වෙන්න. එහෙම ළමයි ඉන්නවා. සමහරක් කට්ටිය වොලන්ටියර් කරනවා. ඒ කියන්නේ අපේ තියෙන දැන් මාසයකට දැන් මම මේ සැරේ ඇවිල්ලා රට පුරා ගියා අපේ ළමයි හම්බෙන්න. එතකොට ඒ ස්කෝලර්ෂිප් බෙදන අවස්ථාවල් තියෙනවා. එතකොට ඒව ඕගනයිස් කරන්න අපි ඔක්කොම වොලන්ටියර්ස් තමයි දායකත්ව ලබා දෙන්නේ. ඉතින් අපේ ළමයි වුණත් ඒවට එකතු වෙලා දායකත්ව ලබා දෙනවා. ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලන් ඉගෙන ගත්ත දේ ආපහු දෙන්න පුළුවන් අපේ ආයතනය හරහා. ට්‍රාන්ස්ලේෂන්ස් වල පුළුවන් අපේ ලැන්ග්වේජස් ඉගෙන ගන්න කට්ටිය සිංහල දෙමළ ට්‍රාන්ස්ලේට් කරනවා. ඉංග්‍රීසි තමිල් ට්‍රාන්ස්ලේට් කරනවා. එහෙම ලැන්ග්වේජස් ට්‍රාන්ස්ලේට් කරන්න අපිට දායකත්ව ලබා දෙනවා. අනිත් එක තමයි මෙන්ටරින් කියන එක. ඒ කියන්නේ ළමෙක් A level ඉවරලා යුනිවර්සිටි ගිහිල්ලා ග්‍රැජුවේට් වෙලා ජොබ් එකකට ගියපු එකෙන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. තව එයාට වඩා බාල නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි කියලා දෙන්න මේ දේ තමයි කරන්න ඕනේ මෙතෙන් දෙන්න නම් කියලා. ඒක ගොඩක් වැදගත්. ඉතින් ඒක අපි හැමෝගෙම වගේ බලාපොරොත්තු වෙන අපේ ආයතනේ ඒගොල්ලන් ආපහු ඒ සේවය ආපහු දෙන්න. අපිට ආරංචි වුණා දැන් තව විශේෂ වැඩ කටයුත්තකට ලෑස්ති වෙනවා කියලා මේ පාගමනක් සහ තවත් යම් කිසි දෙයක් සංවිධානය කරන මොකද්ද මේ? ඔව්. ඇත්තටම ඊළඟ ඉරිදා 19 වෙනිදා අපේ ප්‍රථම වතාවට ලංකාවේ අපි ඇත්තටම ගොඩක් කරපු ඉවෙන්ට්ස් කරේ ඇමරිකාවල වොෂින්ටන් ආශ්‍රිත ප්‍රදේශවල. දැන් තමයි අපි ඇත්තටම ගොඩක් අපි ඉස්සරහට කරගෙන යන දේ තමයි ලංකාවේ අපේ ටීම් එක ශක්තිමත් කරලා මෙහි වැඩ කටයුතු තව ශක්තිමත් කරන එක. ඉතින් ඒක අරමුණ සඳහා
අපි ඕගනයිස් කරලා තියෙන පාගමනක්. ඒකේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි එඩියුකේට් ලංකා ආයතනය සහ අධ්‍යාපනය ගැන දැනුවත් කිරීමද. මෙහි ඉන්න කට්ටිය අපි කරන්නේ මොනවද? ඊට අමතරව අධ්‍යාපන කොච්චර වැදගත්ද කියන එක කියලා දෙන එක. ඒකට හා අනිත් එක තමයි ෆන්ඩ් රේස් එකක් විදිහට තමයි අපි කරන්නේ. අර මුදල් හොයාගන්න ලංකාවෙන් අපේ තියෙන වැඩ කටයුතු ඉස්සරහ කරගෙන යාමට. ඉතින් ඒක ඊළඟ ඉරිදා උදේ 8:00ට ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් නිදහස් චතුරස්‍රයෙන් පටන් ගන්න වටේ ගිහිල්ලා CRNFC ග්‍රවුන්ඩ් වලින් ඉවරෙන්න පාගමනක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒකටත් ගොඩක් ස්පොන්සර්ස්ලා එහෙම අනුග්‍රහය දක්වලා තියෙනවා. කවුද මේකට සහභාගී වෙන්නේ? කොහොමද කට්ටිය ගෙන්නගන්නේ? කොහොමද දෙන්නේ ඕන එක්කෙනෙකුට? ඔව් ඕන එක්කෙනෙකුට දෙන්න පුළුවන්. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා එන ගොඩක් කට්ටියට ටිකට් එකක් ගන්න පුළුවන් කියලා. රුපියල් 1000ට ඒ කියන්නේ ළමයෙක්ගේ මාසයකට යන ශිෂ්‍යත්වය තමයි අපි දාලා තියෙන්නේ ටිකට් එකේ ප්‍රයිස් එක විදියට. ඒක ඔන්ලයින් ගන්නත් පුළුවන්. Facebook එකේ අපේ ඉවෙන්ට් එකක් තියෙනවා. අපේ වෙබ් අඩවියට ගියොත් එහෙම අපේ Facebook page එකට ගියොත් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. එතෙන්ට ඇවිල්ලා ටිකට් ගන්නත් පුළුවන්. නැත්තම් ටිකට් නැතුව නිකන් ඇවිදින්නත් පුළුවන් අපිට සහයෝගයක් දක්වන විදිහට. ඇවිදින්න එකට වෙන්න පුළුවන්. පුළුවන් නම් ටිකට් එකක් ගත්තොත් වඩා හොඳයි. හොඳයි. රයිට්. දැන් මේ තොරතුරු ලබා ගන්න පුළුවන් educatelanka.org කියන වෙබ් අඩවියෙන් සහ අපේ Facebook page එක facebook.com/educatelanka කියන එකට ගියොත් බලා ගන්න පුළුවන්. තොරතුරු කමියුනිකේට් කරනවා, සංනිවේදනය කරනවා, කතා බහ කරනවා, විස්තර හොයා ගන්නවා නම් මේ දෙක හරහාද කරන්න තියෙන්නේ? වෙනින් දුරකථන අංක එහෙම තියනවද? ඒ දෙක හරහා කරොත් වඩා පහසුයි. ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා නම් info@educatelanka.org කියන එක. නැත්නම් වෙබ් අඩවියට ගියොත් එහෙම contact us කියලා page එකක් තියෙනවා. ඒකට ගිහලා අපිට කතා කරන්න පුළුවන්. liaison officersලා පිළිබඳව මේ වෙබ් අඩවිය තියෙනවද? ඒගොල්ලන් ඉන්න තැන් ඇඩ්‍රස්, ෆෝන් නම්බර් අරන් මේවා. ෆෝන් නම්බර් ඒගොල්ලන් ඉන්න තැනුයි ඒගොල්ලන්ගේ නම්යි ඒගොල්ලන් මොනවද කරන්න කියන එක තියෙනවා. ඒගොල්ලන් හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්ද? ඒගොල්ලන් හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි encourage කරන්නේ අපි හරහා එන්න කියලා. ළමයෙක් ඇත්තටම ඒගොල්ලන් දන්නවනම් ඒගොල්ලන්ට ගිහිල්ලා කෙලින්ම කතා කරන්න පුළුවන්. නැත්නම් අපිට කතා කරොත් අපි සම්බන්ධ කරනවා liaison officer කෙලින්ම. තොරතුරු තාක්ෂණයත් නිර්මාණශීලීත්වයත් රට පිළිබඳ හැඟීමත් වරප්‍රසාදිත දරුවන්ගේ ඉදිරි ගමන පිළිබඳවත් දක්ෂතාවයන් ඇති දරුවන් ඉදිරියට ගෙන යාම පිළිබඳවත් කියන කාරණා පිළිබඳව හිතලා ආරම්භ කරපු සමාජ සේවා කටයුත්තක් තමයි Educate Lanka කියලා කියන්නේ. එමනම් ඉතින් බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව Educate Lanka ආයතනයේ නිර්මාතෘ ඒ වගේම සභාපති මංජුල දිසානායක අපිත් එක්ක එකතු වුණ අද සාකච්ඡාවට. ඉතින් ඔබේ පාගමනයි ඒ කටයුතු සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ දරුවන්ට ඉතින් උදව් කරන්න වැඩි වැඩියෙන් අවස්ථාව ලැබෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි නාර්ද. Thank you. හොඳයි. එවනම් අපි මේ සූදානම් වෙන්නේ ත්‍රිමාන වැඩසටහනෙන් සමගන යන්න. මම හිතන්නේ ඔබට තොරතුරු ලැබෙන්නට ඇති Educate Lanka හරහා මේ ශිෂ්‍යත්වයක් ලබා ගන්න කොහොමද කියන කාරණා පිළිබඳව ඔබ තොරතුරු ඔබට ලැබෙන්නට ඇති. එවනම් අපි සමගන යනවා. ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තු වෙනවා.